තුනකින් දියවැඩියාව සමනය කරගන්න ඉතාම පහසුයි. මේ වෙනස කරන්න කැමති නම් පමණක්. එහෙම නැත්නම් ඕගොල්ලෝ දියවැඩියාව සනීප කරගන්න ලෑස්ති නම් පමණක් තමයි මේ වීඩියෝ එක තවදුරටත් නරඹන්නට අවශ්‍ය. දියවැඩියාව බෙහෙත් නැතුව ආහාර සහ ජීවන රටාව මගින් සමනය කරගන්නට පුළුවන්. ඔයගොල්ලන්ගේ ජීවිතයේ අවසානයේ දක්වා ඊටාම නිරෝගීව ගත කරන්න පුළුවන් ජීවිත රටාවේ යම් යම් වෙනස්කම් කිහිපයක් කිරීම මගින්. මෙතනදී ඔයගොල්ලන්ට කරන්න පුළුවන් වැදගත්ම වෙනස්කම තමයි මට එක උපදේශයක් දෙන්න පුළුවන් නම් රාත්‍රී ආහාරය බින් කළුවර වැටෙන්න කලින් ආහාරයට ගන්න. ගොඩක් අවුරුදු 60 පැනපු අය රිටයර් වෙලා ඉන්නේ, ගෙවල් වල ඉන්නේ. ඒගොල්ලෝ උයන්න පිහන්න දන්නවා. රාත්‍රී ආහාරය බින් කළුවර වැටෙන්න කලින් ගන්න. එතකොට හවස 6 කියන එක මතක තියාගන්න. සාමාන්‍යයෙන් හවස 6ට රාත්‍රී ආහාරය ගන්න පුළුවන් නම් ඊට පස්සේ වතුර විතරක් බීලා ඉන්න පුළුවන් නම් දියවැඩියාවේ සීනි මට්ටම ඊටාම හොඳින් සමනය වෙනවා. ඉතින් මෙතෙන්දි කරන ලොකු වැරද්දක් තමයි රාත්‍රියට සරල ආහාරයක් ගන්න. ඒක හින්දා ඉදියාප්ප 5ක් 10ක් කාලා එහෙම නැත්නම් පාන් කෑල්ලක් කාලා ඉන්න අපේ වැඩිහිටි පරම්පරාව පුරුදු වෙලා ඉන්නවා. ඉදියාප්පයි පානුයි කාලා දියවැඩියාව සනීප කරගන්න බෑ. ඉදියාප්පවල සීනි ගොඩක් තියෙනවා. මේකේ එක වැරද්දක් තමයි අපේ වෛද්‍යවරු සහ පෝෂණවේදීන් මිනිස්සුන්ට සරල ආහාරයක් විදිහට ඉදියාප්ප කෑවට කමක් නැහැ කියලා උගන්වනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද ඉදියාප්පවල තියෙන පාන් පිටි, හාල් පිටි වලින් කෑවත් ඉදියාප්ප දියවැඩියාවේ සීනි මට්ටම වැඩි කරනවා. ඒ නිසා ඉදියාප්ප කන්න එපා. ඉදියාප්ප, රොටි, ඔය වගේ පාන් වගේ දේවල් දියවැඩියාවට විසයි. ඒ නිසා අපි කල යුත්තේ මගේ අදහස හොඳම සරල ආහාරය තමයි බිත්තර 3ක් හෝ 4ක් තම්බලා හෝ බැදලා හෝ ස්ක්‍රැම්බල් කරලා ඔයගොල්ලෝ කැමති ආකාරයකට හදාගෙන ආහාරයට ගන්න. එතනදී වැදගත් වෙන්නේ ඔබේ ශරීරයට යන සීනි ප්‍රමාණය ඊටාම අඩුයි. එතකොට ඔයගොල්ලන්ගේ සීනි මට්ටම පහළ බහිනවා. හැබැයි මේ ආහාර වේල ගත්තාම ඕගොල්ලෝ රාත්‍රියට ගන්න ඕගොල්ලන්ගේ දියවැඩියා බෙහෙත් ප්‍රමාණය ඊට සමානුපාතිකව අඩු කරන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම නැත්නම් රැයට සීනි අඩු වෙලා හයිපෝග්ලයිසීමික් වෙන්න පුළුවන්. එක පාට බිත්තර 3ක් 4ක් කන්න යන්න එපා. ඕගොල්ලෝ කරන්න ඕනි දේ තමයි ඉස්සෙල්ලා රාත්‍රී ආහාර වේලට බිත්තර දෙකකුත්, බත් පොඩ්ඩකුත්, එළවලු පොඩ්ඩකුත් කන්න. එතකොට සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට එයි. මෙහෙම ටික දවසක් ගියාට පස්සේ බිත්තර දෙක වෙනුවට 3ක් හෝ 4ක් එකතු කරගෙන බත් එහෙම් පිටින් අයින් කරලා දාන්න. එතකොට රාත්‍රියට දියවැඩියාවට ගන්න බෙහෙත් ප්‍රමාණය නවත්තලා දාන්න උනත් පුළුවන්. විශේෂයෙන් ඉන්සියුලින් විදින අයට.